සුබ දවසක් ඔයාලා හැමෝටම මිලි විසිතුරු ප්ලාන්ට් මගේ YouTube channel එකට ඔයාලව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. එන්නකෝ මගේ garden එකේ තියෙන විසිතුරු පැල ටිකක් බලන්න අද. ඔයාලට පේනවද? මේ තියෙන්නේ මානෙල්. මේ ලස්සන මල බලන්න. මේ වගේ වර්ග ගණනාවක් මගේ ළඟ තියෙනවා. මෙතන තව එකක් තියෙනවා. මේකේ දැන් මේ උදේ පිපිලා මේ හවස් හරිනේ මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ දැන් පර වෙලා තියෙන මේ පොහොට්ටුව. මේකේ දම් පාට. හරි ලස්සන මලක් පිපෙනවා. ඉන්නකෝ තා බලන්න අපි. මේක කහ පාට එකක්. මේවා මේ ඇට මගෙන් පරාගණය වෙලා බෝ වුණ පැල. මේ තව පුංචි පුංචි පැලත් මගේ ළඟ තියෙනවා. මේකේ දම් පාටට හුරු පැල මලක් තමා පිපෙන්නේ. මේ දැන් ඒකත් මේ උදේ පිපිලා මේ දැන් මේ වෙනකොට මේ පර වෙලා තියෙන්නේ. පර වෙලා නෙවෙයි දැන් මේක ආයෙත් හෙට පිපෙනවා. මේන් ඒකේ පරාගණය වෙලා බීජ වලින් හැදුණු පැල ඔය ගොඩාක් පැල දීලා තියෙනවා. ඔයා දැන් මේවැ එන පැල සමහරට මේ මලම නොවෙන්නත් පුළුවන්. මේ පාටම නොවෙන්නත් පුළුවන්. විවිධ පැල වර්ග මල් තමා හැදෙන්නේ. මේකෙත් තියෙනවා මේකේ නම් දැන් මේ මල් දීලා එයා දැන් මල් දෙන එක නතර කළා. මේ පැල ගොඩාක් පැල හැදිලා තියෙන. දැන් ඉතින් මේක අලුත් වැඩියා කරන්න ඕනේ. ආයෙ ගලවලා වෙනම පෝච්චි වලට දාලා ආයෙ හිටවන්න ඕනේ. මෙතනක් තියෙනවා. ඒකෙත් ඒ විදිහට මේ ලොකු ගහ දැන් ඒකේ මේ පොඩි මේ කොළ තියෙනවා. ඒවා අයින් කරන්න ඕනේ. පැල තියෙනවා දැන්. මේකෙත් තියෙනවා. මේකේ හරි ලස්සන මලක් මේ පිපෙන්නේ. දැන් නම් මේක මේ පිපිලා ඉවරයි පර වෙලා. මේකේ මේ තැඹිලි පාටට හුරු ලස්සන මලක් තමයි ඒකේ පිපෙන්නේ. මම ඔයාලට ආයෙ පිපුණ දවසකට වීඩියෝ එකක් අරන් එන්නම්. තවත් මගේ ළඟ මේ වර්ග තියෙනවා. මීට අවුරුදු 3-4කට විතර කලින් මම ව්‍යාපාරයක් වශයෙන් මේ වෝටර් ප්ලාන්ට් වගාව කරානේ. ඊට පස්සේ ඒක කොමින් හරි මට කරගන්න මගේ පෞද්ගලික හේතුයි. ඒව මත ඒක කරගන්න මේ බැරි වුණා. ඊට පස්සේ ඒවා මේ චුට්ටක් ඉතින් වඳ වෙලා ගිහිල්ලා සාත්තුවක් නැතුව තිබිලා. ඒකයි මගේ ළඟ තව වර්ග ගොඩාක් තිබුණා. මානෙල් වර්ග එන්නකෝ. අපි එතරම් හැබැයි තිබුණාට මේ මල් නෑ. මං මල් ආපු දවසක ඔයාලට මේ වීඩියෝ එකකින් ගේන්නම්. තව පැල. මේ තව එකක්. මේක මේ කහ පාට මලක් පිපෙන එකක්. මේක මේ සියාම් කියලා මේ දම් පාටට පෙති ගොඩාක් එක පිපෙන මලක් මේ. ඒකත් දැන් හිට පිපේ. මේ එකක් නම් පර වෙලා ගිහින් තියෙනවා. එතන තව එකක් තියෙනවා. දැන් ආයෙත් මම මේවා මේ පැල හදාගෙන යනවා. ඉතින් මේ මගේ ඇන්තූරියම් එන්න මෙතනත් තව මල් එකක් තියෙනවා පෙන්නන්න. එයාලට මේ තියෙන ලස්සන මල. මේකේ දම් පාටට ඩොට් වැටිලා තියෙනවා මේ.
හරි ලස්සනයි. මේකේ නම් හැමදාම මල් තියෙනවා. පඳුර ලොකුවට හැදිලා තිනවා. ගොඩාක් තියෙනවා. මෙතන පොහොට්ටුවක් තියෙනවා. මේකේ පොහොට්ටු තව ගොඩක් එනවා මේ පොහොට්ටු ගොඩ තියෙනවා. මේක හැමදාම මල් දෙන ගහක් මට. ඉතින් මම අද ඔයාලට මල් ළඟ තියෙන මානෙල් වර්ග ටිකක් තමයි පෙන්වුවේ. තව මගේ ළඟ තියෙනවා වර්ග 23 පැල තියෙනවා. ඉතින් මම ඒවත් අරගෙන තවත් වීඩියෝ එකකින් ඔයාලව හමුවට එන්නම්කෝ. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.